බණ ඇතුලේ මුන්දලා හෙළුවෙන් එළියේ. බණ ඇතුලේ. චෛත්‍යයේ ලියනවා ධම්සප්පවතුන් සූත්‍රයේ තඹ පත්තිරු වල ලියලා රිදී පත්තිරු වල ලියලා පුස්කොළ වල ලියලා චෛත්‍ය ඇතුලේ තැම්පත් කරනවා. තැම්පත් කරලා පිටපැත්තෙන් කැරකි කැරකි මෙවුන්දලා වඳිනවා. බණ කොහෙද? බණ ඇතුලේ මුන්දලා එළියේ. මෙවුන්දලා එළියේ. එහෙමනේ තියෙන්නේ. එහෙම නැතුව ඔබ ධර්මය දවසින් දවස එකතු කරලා දැන් ධර්මයෙන් සුපෝසිතවද ඔය ඉන්නේ? නෑනේ ධර්මයේ දැකලා නෑ. දුක දැකපු කවුරු හරි ඉන්නවද බලන් කිරිඳි ගල්ලේ? මේ පන්සලේ පොඩි හාමුදුරුවෝ 3 දෙනෙක් ඉන්නවා. 3 දෙනෙක් ඉන්නව නේද? ඉන්නවා. ඒ පොඩි හාමුදුරුවෝ 3 දෙනාගේ කිරිඳි ගල්ලේ කොයි පොඩි හාමුදුරුවෝද? කොයි පොඩි හාමුදුරුවෝද කිරිඳි ගල්ලේ එක්කෙනා? කිරිඳි ගල්ලේ පොඩි හාමුදුරුවෝ කෙනෙක් නැද්ද ඔතන? නෑ කිරිඳි ගල්ලේ උන් මහාන කරන්නේ. ඔව් අනුන්ගේ පානෙන් එළිය බලාපන්. අනුන්ගේ පානෙන් එළිය බලනවා. ලෝකේ කොහේ හරි හම්බෙච්ච එකෙක් ඉබදිච්ච එකෙක් ගෙනල්ලා මේකෙන් තියාගෙන මේ යනවා නිවා. අයි මේ ගෙවල් වල ඔය ගංජා බොන එකෙක් මහාන කෙරුවා නා. ඉන්නව නේද බෝක්කු උඩ? දැන් ඔය අපි එනකොටත් හිටියේ. පිනි බබා සුරුට්ටුවක් බීලා අටි කුබ්බා වාගේ. ඒ කවදාපු එකෙත් මෙතනම ඇති. හැබැයි උන් අපායට යනවා පේනවා. මහාන කරන්න කිව්වොත් එහෙම අපේ මේක විතරයි. මේකව දීලා බෑ. තියාගෙන කෙරුවේද? සමාජයටත් කරදරයක්, ඌටත් කරදරයක්, අම්මටත් කරදරයක්, අප්පටත් කරදරයක්. අර පහුගිය දවස්වල එකෙක් ගංජා බීලා ඇවිල්ලා අම්මා බලාගෙන ඉඳලා බැරිම තැන උන් දබුදිය ගත්තලු. හදාපු රොටිය රැට කන්න ඒක ආය රසමසවුලු ගෙනත් දෙන්නේ නැහනේ ගෙදෙට්ට. මෙවුන්දා කොහොම හරි ඉරටු සුද්ධ කරලා හම්බ කරගත්ත එකෙන් පාන් පිටි ටිකක් ගෙනල්ලා රැට රොටි හදලා සම්බෝලයක් හදලා ඒකත් මේකට කඩදාසියක් උඩින් මේසේ උඩ තියලා අර කූඩෙන් වහලා උන් දබුදිය ගත්තලු. එන වෙලාවක කයි කියලා. මේක රෑව ගංජා බීලා රොටිය ගත්ත අතට පිඟාන වාගේ. මැද්දේ තිබ්බ සම්බෝල කෑවා. මැද්දේ තිබ්බ සම්බෝල කාලා කොරහට දාලා රොටිය හොදලා පිඟාන රාක්කෙන් තියලා බුදිය ගත්තා. hina වෙන්න එපා මේ ලොක්කියෝ හදාපු එවුන්. ඔව් මෙවුන්දලාම හදාපු එවුන් ඔය මේකේ ඉන්නේ. කිරිඳි ගල්ලේ නෑ ගංජා බොනේව් ඉන්නවා. කසිප්පු බොනේව් ඉන්නවා. කුඩු අදිනේව් ඉන්නවා. තූල් කනේව් ඉන්නවා. සුරුට්ටු බොනේව් ඉන්නවා. නැද්ද? ඉන්නවා. සල්ලාල කොමේ ඇවිදිනේව් ඉන්නවා. හොරකමේ යනේව් ඉන්නවා. අල්ලස් ගන්නේව් ඉන්නවා. කවුද උන් ඇදුවේ? අපිමනේ. එහෙනම් අනුන්ට ඇඟිල්ල දික් කරන් ඉස්සෙල්ලා අපි අපේ පැත්ත බලාගත්තොත් වටිනව නේද? එහෙනම් අවබෝධයයි ඕනේ. දරුවෙකුට දෙන්න තියෙන වටිනාම දේ නම් මේ ලෝකේ මා දකින වටිනාම දේ පැවිද්ද. දරුවෙකුට දෙන්න තියෙන අපිට තියෙන උතුම්ම රත්නයන් 3යි. බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය. මේක තමයි ලෝක ධාතුවේ තියෙන වටිනාම රත්නයන් 3. ඒ රත්නයන් 3න් එකකට මගේ පුතා හිමිකරුවෙක් වේ නම් කොච්චර වාසනාවන්තද කියලා ගෑණියෙකුට පේන්නේ නැහැ කියලා කියන්නේ මෙවුන්දගේ තණ්හාව. ආසාව, මානය, මෝඩකම කොපමණද කියන්න බෑ. ඒකොල්ලාම
අර විදිහේ නරකාදී ක්‍රියාවක සමාජයේ හැසිරෙනකොට වදාපු අම්මත් ඉවරයි, හදාපු තාත්තත් ඉවරයි, ගමත් ඉවරයි, රටත් ඉවරයි. බලන්න. අපි දරුවව වෙනස් කරන්නේ නැති එකේ ස්වභාවය. පුංචි කාලෙම ඒ දරුවන්ව වෙනස් කරන්නේ නැති එකේ, නිවැරදි පාරේ නොතියන එකේ කරුමය මේ. ඔබ දුක අවබෝධ කරගෙන නැහැ කියලා මං කිව්වේ ඒකයි. ඔබට තේරෙන්නේ දුක උපදින විදිය. සැපයි කියලා හිතලා අල්ලන බොහෝ දේ දුක. ඔබ හිතන්නකෝ අපි චූටි කාලේ, මං චූටි කාලේ ඔය සීසර් කරලා ළමයි හම්බෙනෙව්වා තිබ්බේ නැහැ. දැන් තියෙනවා. 100ට වැඩි ගාණක් තියෙන්නේ එහෙම. හේතුව අම්මාවරු කම්මැලි වෙලා ගෙදරට නොමනා සැපගෙන ආපු එකේ කරුමය. ඒ කාලේ වී කොටලා දර ඇදලා වතුර ඇදලා බොල් පොලලා හේනට ගිහිල්ලා කුඹුරට ගිහිල්ලා මිරිස් අඹරලා සම්බෝල අඹරලා කුරක්කන් අඹරලා අම්මාවරු ඇඟ පත මනාව සෞඛ්‍ය සම්පන්නව පිළියෙල කරගෙන හිටියා දරුවෙක් බිහි කරන්නට උචිත විදියට. නමුත් දැන් කිල්නික් යනවා, විශේෂඥ වෛද්‍යවරු හම්බෙනවා, බෙහෙතුත් 60-70ක් විදිනවා, ලක්ෂ 3-4කුත් වියදම් කරනවා ගැබ් කාලය ඇතුලේ. අවසානයේ බිහි කරන්න ගියපු දවසට ඒ වෛද්‍යවරු ටිකම කියනවා, ඒ කිල්නික් බෝඩ් එකම කියනවා බිහි වෙන්න. එතකොට මේ 9 මාසයක් මොකද කෙරුවේ මේකිට එක්ක? බිහි වෙන්නේ නැත්තම් මෙවුන් මොකද කෙරුවේ? බෙහෙත් විද කිල්නික් ගෙන්නගෙන සල්ලි හූරාගෙන තව රූපවාහිනියටත් දාලා වීඩියෝ කරලාත් බලලා උඩුබැලි අතටද මුණින් අතටද ඇලේටද දිගටද ඉඳගෙනද හිටගෙනද කියලා බැලුවානේ. ඒ ඔක්කොම ප්‍රාතිහාර්ය පාලා අවසානයේ කියනවා හම්බෙන්නේ නෑලු පුතා, හම්බෙන්නේ නෑලු. ඇයි? හම්බෙන්න ඉසව්වක් නැහැ. හම්බෙන්න මගක් නැහැ. ඒ මග හදාපු අපේ විශේෂඥ වෛද්‍යවරු පරණ අම්මලා ගමේ හිටපු පරණම අම්මලා. ඒ උන්ද තමයි විශේෂඥවරිය වින්නඹු අම්මා. උන්දගේ උපදේශ විතරයි. වෙන මොනවත් නැහැ. පරපුරේ වැඩිහිටි කුලකාන්තාවෝ බාල පරම්පරාවට ආදර්ශ සම්පන්නව යුග ජීවිතයක්, ජීවන ගමනක්, ගෘහ ජීවිතයක් පිළිබඳව, මෞකම පිළිබඳව පැහැදිලි මඟ පෙන්වීමක් කළා. ඒ සංස්කෘතිය අපි වල දැම්මා. ඒ බොදුණු පින්වත් සංස්කෘතිය වල දාලා අපි මොකද කරේ? පර ගති, පර පුරුදු, පරසිරිත් අමුණාගෙන ජීවිතේ අරන් ඇවිල්ලා අපි දුක බෝ කරගත්තා, සැප නැති කරගත්තා. දුක බෝ කරගෙන සැප නැති කළා. දැන් අපේ පවුලේ දරුවෙක්ව පැවිද්දට දෙන්න ලෝභ හිතෙන්නේ නැහනේ. ඇයි 10 දෙනෙක් ළමයි. ඒ ඉඳ පස්වෙනියා මං පැවිද්දට. මට වැඩිමල් අයියා යුද හමුදාවට. මට බාල මල්ලිට බාලෙක් කෙනා යුද හමුදාවට. නංගි රාජ්‍ය සේවයට. අනිත් මල්ලි ව්‍යාපාරික ලෝකයට. අනිත් අය ගොයියෝ. හිග නෑනේ. හිගන. අපේ ගෙදරට මරණාධාර සමිතිය ඕනද? මරණාධාර සමිතිය ඕන නැහැ. පාන්සකුලට හාමුදුරුවෝ ඉන්නවා. වල කපන්න පරිවාර සම්පත්තිය. දරුවෝ 9 දෙනෙක් කසාද බැඳලා ඉන්නවා. එතනම 18යි 18ට බෝ වෙච්චෙව් 40ක් විතර ඉන්නවා. එවුන්ට බෝ වෙච්චෙව් අපේ අම්මා මැරෙනකොට පරම්පරා 3ක් ඉන්නවා. දරුවෝ ඉන්නවා, මුණුපුරෝ ඉන්නවා, දෙමුණුපුරෝ ඉන්නවා.
තව ටික දවසක් අම්මා හිටියොත් හතරවෙනි පරම්පරාවත් එලි දැකලා එහෙනම් වල කපන්නත් ඉන්නවා. සංග්‍රහයටත් ඉන්නවා. අඬන්නත් ඉන්නවා. පාන්සුකුල්ට හාඳුරුවොත් ඉන්නවා. එහෙනම් මොකෙක්වත් ඕනේ නැහැ. මරණාධාර සමිතිය ඕනේ නැහැ. ඔබට සමිතිය තිබ්බේ නැත්තම් කුණු වෙනකන් ගේ ඇතුලේ. බත් වේලා කන්න දෙන්න එකෙක්වත් ගමේ නෑ. සමිතිය තිබ්බේ නැත්තම් නෑ. මේ සංස්කෘතියේ කඩා වැටීම කොච්චරද කියනවා නම් අම්මා මැරෙන එක වලදා ගන්නවත් කෙනෙක් නැති හින්දා ඔය මරණාධාර සමිතිය කියන එක හැදුවා. ඕක සංස්කෘතියේ බිඳ වැටීම පෙන්වන්න හදාපු ස්තම්භය මරණාධාර සමිතිය. අන්තිම මොහොතේ මිනිහෙකුගේ තරහකාරයා වුණත් ඇවිල්ලා මලගමේ සියලු වැඩ කරලා දීපු අපේ සංස්කෘතිය, අපේ කම, අපේ ගම එව්වා නැති කලේ ඔබේම තියෙන අඥානවන්තකම. ඒ හින්දා මං ඒකට හේතු කියන්න හදන්නේ. ඔබ අල්ලාගෙන තියන්නේ දුක් සහිත ලෝකය. සැපයි කියලා ඔබ අල්ලගෙන තියන්නේ දුක් සහිත ලෝකය. මං කියන්න හදන්නේ දුකට හේතුව. කතමංචාවසෝ දුක්ඛ සමුදයං අරිය සත්‍යං. දුක නැමැති මේ මහා වේදනාව උපදවාලන සත්‍ය කවරේද යත්. යායන් තණ්හාපෝනෝ භවිකා නන්දි රාග සහගතා තත්‍ර බිනන්දිනේ. ඒ තනදී අවිද්‍යාවෙන් ඇති කරගනු ලබන ආසාව නිසා අල්ලාගත් එකට කියනවා තෘෂ්ණාව, තණ්හාව කියලා. දුකට හේතුව තණ්හාව. ඒ තණ්හාව කෙසේද යත් කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හාති. ඒ තණ්හාව තෙවදෑරු. තණ්හාව තුන් ආකාරයි. ඔයාලට තියෙන්නේ කොයි තණ්හාවද? කාම තණ්හාවද, භව තණ්හාවද, විභව තණ්හාවද? කිරින්දි ගල්ලේ මෙවුන්දලාට කෝකද තියෙන්නේ? උපාසකම්මලා කෝකද තියෙන්නේ? ඔය තුනේ. හඳුන්නේ ඔය තුනම නෑ වාගේ. තුනම වහයලාගෙන මෙවුන්දලාව. ඔව්. කාම තණ්හාවක් තියෙනවා, භව තණ්හාවක් තියෙනවා, විභව තණ්හාවක් තියෙනවා. මොකද්ද කාම තණ්හා තියනවාද කියලා බලමු. මොකද්ද කාම තණ්හා? තණ්හාව කියලා කියන්නේ නම් මිත්‍යා දෘෂ්ටිකව මේ කුණු වෙලා යන ලෝකය ආසාවෙන් අල්ලා ගැනීමට ඇති කැමැත්ත. ඒකට කියනවා තණ්හාව. කාමය මොකද්ද කාමය? කිරින්දි ගල්ලේ නැද්ද? කාමය නැ. ආන්දරනේ තියනවා එක කියා ගන්න වචන නැහැ. එහෙමද? ඒක නිකන් කුණු හරපයක් වාගේ එකක්ද? ඔව් මේ සමාජයේ මිත්‍යාවට මිනිස්සු හිතේ තියාගෙන ඉන්නේ ඒක කියන්න බැරි නරක වචනයක්. කාමය කියලා කියන්නේ. එහෙනම් බුදුහාඳුරෝ දේශනා කරයිද ලෝකෙට? නෑ. බුදුරජාණන් වහන්සේ අනුදැන වදාරනවා පින්නතුනි කාමය ඇහැ, කන, නාසය, දිව, ශරීරය සහ මනෝභාවය කියන ඉන්ද්‍රියන් 6 පිනවීම කාමය. ඔයාලා දැන් කරන්නේ ඒක නේද ඔය? ඔය ජීවත් වෙනවා කියලා මොකද්ද කරන්නේ? මේ ඉන්ද්‍රියන් 6 සන්තෝෂ කරන එකනේ. ඒක නේද? කනට මිහිරි දේවල් හොයනවා. ඇහැට
ප්‍රසන්න දේවල් හොයනවා. කවුරු හරි අප්‍රසන්න මිනිහෙක් Tamanට ගැලපෙන්නේ නැහැ කියලා හිතන මිනිහෙක් පාරේ යනවනම් අහක බලා ඕක පේන්න බෑ මට. ඇයි? අප්‍රසන්න එකෙක් යනවා ඒකව පේන්න බෑ. ප්‍රසන්න එකෙක් යනවා මිනිහට හොරෙන් බලනවා. ඇයි? හිත කැමති එක යනවා. මිනිහා දෙකට නැමිලා වැඩ. මිනිහට උඩින් බලනවා හිත කැමති එක යනවා පුතා. ඒක ප්‍රසන්නයි. හැබැයි අර තරහකාරය යනකොට අප්‍රසන්නයි. ඒක බලන්න අකමැති අරක බලන්න කැමති. මේ ඇහැ ඒ තරම් පෙරේතයි. ලස්සන එව්වා හොයා යනවා. කනත් ඒ වාගේ. නහය සුවඳ එව්වටමනේ කැමති. ගඳක් එනවා නම් නහය මිරිකගෙන හුස්ම ගන්න නැතුව දුවනවා. සුවඳක් එනවා නම් බල්ලා වාගේ වල්ලනවා. බැදුමක් බදිනවා බොලන් පුදුම. අහල පහලෙන් ඔක්කොම කනවා. එක ගෙදරක බදින්නේ අහල පහලෙන් ඔක්කොම කනවා. මොකෙන්ද කන්නේ? නහයනුයි හිතෙනුයි. නහයට සුවඳ එනවා එතකොටම හිත කියනවා කීලං කරෝල වාගේ. හිත කියනවා කීලං කරෝල වාගේ. එතකොට ඇඟිල්ලෙන් ඇනලා අනිකට කියනවා හරි කීලං කරෝල බදිනවාඩි. තීරණය කරලා ඔක්කොම කරලා මෙවුන්දලා කාලත් ඉවරයි. එහා පැත්තේ ගෙදර බැද්දේ. බාන්නක පෙරේතකොම. ඊට පස්සේ පහුවදා මේ කඩේ ගිහිලා එනකොට කීලං ගේනවා. ආම් බලන්න පෙරේතකොම. තමුසෙට කීලං කීයදයිද? රුපියල් 2000ක් විතර වෙනවා කිලෝ එකක්. පිස්සුද? හරි හම්බ කරන්නේ කණ්ඩනේ අරන් එනවාකෝ. දැක්කනේ ඊයේ සුවඳ. අනේ අරු යනවා. ඊට පස්සේ ට්‍රැෆික් එකේ ඉන්නවා. දැන් කීලං ගන්න සල්ලි නැහනේ. කොල්ලෙක් එනවා හෙල්මට් නැහැ. අත දැම්මා නැවැත්තුවා. කොයකෝ හෙල්මට්? මහත්තයා හදිසියට වෙලේ ඉඳලා ආවේ. යකෝ වෙලේ ඉඳලා එනවා කියලා වෙනම නීතියක් තියෙනවද? බයිසිකලේ යනවා නම් හෙල්මට් එක ඕනමයි. මොකේ ගියත්. ඒ හින්දා හෙල්මට් එක නැතුව යන්න තහනම්. තෝ දන්නවද දඩේ කීයද කියලා? 5000යි. අනේ සර් එහෙම කරන්න එපා සර්. වෙලේ ඉඳලා එහෙනම් මොනා කරන්නේ? මම මේ තේ බොනේ වගේ යන්නේ සර්. මෙච්චරමයි තියෙන්නේ. කීයක් තියෙනවද? 1000යි. 500ක් දීලා ඉතුරු එකට තේ බොනේ ආරම්පල. එකෙක්ගෙන් ගත්ත 500ක්. 4 දෙනෙක් එනකොටම කීලං හරි. 4 දෙනෙක් එනකොට කීලං හරි. බලන්නකෝ අර මිනිහා හොරා කන තැනට යනකම් කීලං අරන් ගියානේ. නහය කරපු අපරාධය. හිත කරපු අපරාධය. පෙරේතෙක් කෙරුවා අර ගෙදරෙවුන් මේ නහය. ඊට පස්සේ මිනිහාව පෙළඹෙව්වා කීලං ගේන්න අතේ සල්ලි නැහැ. මේ මිනිහා පුතා හොරකම් කළා. බාන්නකො පව්කන්ද දුක්ඛන්ද. ඊට පස්සේ අල්ලස් ගත්ත එකාව අස්සම් කරලා 500 දීලා තිබුණා. දුන්නා. එතකොටම 500 අරන් සාක්කුවේ දාගත්තා. බලාගෙන හිටියා ඈත ඉඳලා අල්ලස්සා දූෂණයකින් ආවා. කුදලා ගත්තා. කීලං කණ්ඩ වරෙන් කොයන්ද කියලා ගෙනහිල්ලා දැම්ම උසාවි. සේවයෙන් 5 කළා. කාපියවක දැන් කීලා. සේවයෙන් 5 කළා. තිබ්බු එව්වත් නැහැ. කීලං තියා හාල් මැස්සෙක් ගන්න දැන් නෑ. අනේ කුලියට යනවා. දැන් පොල්ලෙලි ගහන්න යනවා.